ආයිබෝවාන් යාළුවෝ හැමෝටම ඔන්න අදත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් වෙනදා වගේම බලා ගන්න පුළුවන් අල වර්ග, පලා වර්ග, ධාන්‍ය වර්ග සහ පළතුරු වල මිල ගණන් අද 2025 ජූනි 21 වෙන සෙනසුරාදා ආය දවසේ කොයි මිල ගණන් වලට තොග අලේ වෙලා තියෙන්නේ කියලා බලමු. තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එක දාපු ඇසෙනින්ම ඔයගලන්ට මිල ගණන් ටික බලා ගන්න පුළුවන්. එහෙනම් අපි අද බලමු අද මිල ගණන්. ගෝවා කිලෝ එක රුපියල් 200යි 250ක් අතර අලෙවි වෙලා තියෙනවා. ඊළඟට මල් ගෝවා රුපියල් 300යි 350ක් අතර. බෝංචි අලෙවි වෙලා තියෙන රුපියල් 600යි 650ක් අතර. ලීක්ස් අද අලෙවි වෙලා තියෙන කිලෝ එක රුපියල් 180යි 220ක් අතර. ඊළඟ කැරට් රුපියල් 350යි 400ක් අතර. කට්බීට් අද මිල ගණන් වාර්තා වෙලා නැහැ. කට්බීට් පුත්තලම අද රුපියල් කිලෝ එක රුපියල් 230යි 250ක් අතර. කොළබීට් නුවරඑළිය රුපියල් 180යි 200ක් අතර. තක්කාලි අද කිලෝ එක රුපියල් 200යි 220ක් අතර අල වෙලා තියෙනවා. රාබු රුපියල් 70යි 80ක් අතර. නෝකෝල් අද කිලෝ එකක් රුපියල් 130යි 150ක් අතර අලෙවි වෙලා තියෙනවා. කෙකිරි කිලෝ එකක් රුපියල් 30යි රුපියල් 40ක් අතර අලෙවි වෙලා තියෙනවා. ඊළඟට බලමු පිපිඤ්ඤා රුපියල් 35යි 40ක් අතර අලෙවි වෙලා තියෙනවා. අර්තාපල් නුවරඑළිය රුපියල් 230යි 280ක් අතර අලෙවි වෙලා තියෙනවා. අර්තාපල් වෙලිමඩ රුපියල් 230යි 250ක් අතර අලෙවි වෙලා තියෙනවා. අර්තාපල් ආනයන රුපියල් 120යි 150ක් අතර. ඊළඟට බැලුවොත් වැටකුළු රුපියල් 90යි රුපියල් 100ක් අතර. බණ්ඩක්කා කිලෝ එක රුපියල් 80යි රුපියල් 100ක් අතර අලෙවි වෙලා තියෙනවා. පතොල රුපියල් 80යි රුපියල් 100ක් අතර. ඊළඟට කරවිල රුපියල් 350යි 380ක් අතර අලෙවි වෙලා තියෙනවා. වට්ටකා කිලෝ එකක් රුපියල් 100යි 120ක් අතර අලෙවි වෙලා තියෙනවා. වම්බටු කිලෝ එකක් රුපියල් 210යි 300ක් අතර අලෙවි වෙලා තියෙනවා. පිටබඩු රුපියල් 280යි 320ක් අතර. ඊළඟට එළබටු රුපියල් 220යි 250ක් අතර අලෙවි වෙලා තියෙනවා. බෝලබටු කිලෝ එකක් රුපියල් 190යි 200ක් අතර අලෙවි වෙලා තියෙනවා. ඩබල් කිලෝ එකක් රුපියල් 280යි 300ක් අතර අලෙවි වෙලා තියෙනවා. මේකරා කිලෝ එකක් රුපියල් 120යි 250ක් අතර. මුරුංගා රුපියල් 600යි 750ක් අතර. ඊළඟට ගත්තොත් එම අලු කෙසෙල් රුපියල් 70යි 80ක් අතර අලෙවි වෙලා තියෙනවා. කෙසෙල් මුව රුපියල් 50යි රුපියල් 60ක් අතර අලෙවි වෙලා තියෙනවා. අම්බරෙල්ලා කිලෝ එක රුපියල් 160යි 200ක් අතර අලෙවි වෙලා තියෙනවා. චව් රුපියල් 50යි රුපියල් 60ක් අතර අලෙවි වෙලා තියෙනවා. දෙහි කිලෝ එකක් රුපියල් 180යි 200ක් අතර. මාළු මිරිස් කිලෝ එකක් රුපියල් 370යි 380ක් අතර. අමු මිරිස් කිලෝ එකක් රුපියල් 500යි 600ක් අතර. වේලි මිරිස් අද රුපියල් 530යි 540ක් අතර අලෙවි වෙලා තියෙනවා. නයි මිරිස් කිලෝ එකක් රුපියල් 600යි 700ක් අතර. පොලොස් රුපියල් 40යි රුපියල් 50ක් අතර. රතු ලුණු ආනයන රුපියල් 290යි 300ක් අතර. ඊළඟට ගත්තොත් එම රතු ලංකා රුපියල් 380යි 400ක් අතර. ලොකු ලුණු ආනයන කිලෝ එකක් රුපියල් 95යි 100ක් අතර අලෙවි වෙලා තියෙනවා. ලොකු ලංකා අද මිල ගණන් වාර්තා වෙලා නැහැ. ඊළඟට බලමු අල වර්ග. නෙළුම් මල රුපියල් 500යි 600ක් අතර අලෙවි වෙලා තියෙනවා. කොහිලාල රුපියල් 100යි 120ක් අතර. කිරියල කිලෝ රුපියල් 180යි 210ක් අතර අලෙවි වෙලා තියෙනවා. මඤ්ඤොක්කා කිලෝ එකක් රුපියල් 70යි 80ක් අතර. බතල රුපියල් 130යි 140ක් අතර අලෙවි වෙලා තියෙනවා. ඉන්නල කිලෝ එකක් රුපියල් 340යි 350ක් අතර. ඉඟුරු කිලෝ එකක් රුපියල් 1600යි 1700ක් අතර. ඊළඟට බත් ගත්තොත් කහ කිලෝ එකක් රුපියල් 200යි 210ක් අතර. ඊළඟට ගත්තොත් පලා වර්ග ලුණු කොළ අද මිල ගණන් වාර්තා වෙලා නැහැ. මුකුණු වෙන්න රුපියල්
25යි රුපියල් 30ක් අතර. සලාද රුපියල් 490යි 500ක් අතර. ගොටුකොළ රුපියල් 20යි රුපියල් 25ක් අතර. කරපිංචා රුපියල් 60යි රුපියල් 70ක් අතර. අතුගෝවා රුපියල් 180යි 200ක් අතර. ඊළඟට ගත්තොත් ධාන්‍ය වර්ග බඩ එරිඟු ඇට කිලෝය රුපියල් 90යි රුපියල් 100ක් අතර අලෙවි වෙලා තියෙනවා. සෝයා බොන්චි රුපියල් 290යි රුපියල් 300ක් අතර අලෙවි වෙලා තියෙනවා. සියඹලා රුපියල් 490යි 500ක් අතර. තල රුපියල් 450යි 700ක් අතර. මුං ඇට රුපියල් 490යි 500ක් අතර අලෙවි වෙලා තියෙනවා. කව්පි කිලෝයක් රුපියල් 490යි 500ක් අතර අලෙවි වෙලා තියෙනවා. පුරක්කන් කිලෝයක් රුපියල් 300යි 350ක්. කඩල කිලෝ එකක් රුපියල් 390යි 400ට අලෙවි වෙලා තියෙනවා. රටකජු කිලෝ එකක් රුපියල් 450යි 500ක් අතර අලෙවි වෙලා තියෙනවා. ඊළඟට බලමු පළතුරු. සීනි කෙසෙල් රුපියල් 35යි 40ක් අතර. ඊළඟට ගත්තොත් ඇඹුල් කෙසෙල් රුපියල් 35යි රුපියල් 40ක් අතර. කෝලි කුට්ටු අද රුපියල් 170යි 180ක් අතර. එම්බන් කිලෝ රුපියල් 140යි 150ක් අතර. රත්නබලා කෙසෙල් රුපියල් 250යි 260ක් අතර. පේර කිලෝ එකක් රුපියල් 340යි 350ක් අතර. පෙපල් රුපියල් 90යි රුපියල් 100ක් අතර. කොමඩු කිලෝ එකක් රුපියල් 90යි රුපියල් 100ක් අතර. අන්නාසි රුපියල් 340යි 350ක් අතර. අඹ කිලෝ එකක් රුපියල් 150යි 160ක් අතර. කරත්ත කොළඹ රුපියල් 570යි 575ක් අතර. ඒ වගේම අල්ෆොන්සෝ රුපියල් 1000යි 1100ක් අතර. ඊළඟට පැෂන් රුපියල් 490යි 500ක් අතර. ඊළඟට බලමු කටුවනද රුපියල් 190යි 200ක් අතර අලෙවි වෙලා තියෙනවා. බෙහෙත් නැද්ලි රුපියල් 1400යි 1500ක් අතර වැඩි වෙලා තියෙනවා. දියුගල් අද මිල ගණන් වාර්තා වෙලා නැහැ. ඊළඟට ගත්තොත් බෙලි ඒක රුපියල් 120යි 130ක් අතර. තෙඹේ රුපියල් 120යි 130ක් අතර අලෙවි වෙලා තියෙනවා. පොල් රුපියල් 135යි 140ක් අතර. බොහොම ස්තුතියි අපි මේ නරඹුවාට. අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්න මේ ආකාරයට මිල ගණන් වාර්තා වෙලා තිබුණේ. හෙටත් මේ වගේ අලුත් මිල ගණන් එක්ක අලුත් දවසක හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.